අපි තායිලන්තේ ඉන්න 10 වෙනි දවස. අද අපි හිතුව පොඩ්ඩක් shopping mall පැත්තට යන්න ඕනේ කියලා ඇවිදින්න. ඉතින් ඊට කලින් අපි දෙන්න ආවා කෑම කන්න. අද අපි ඕඩර් කරා pineapple chicken cashew and egg rice එකක්. එයින් දෙකක් ඕඩර් කරා දෙන්නට. එකක් බාත් 100යි. ඒ කියන්නේ දෙන්නට බාත් 200යි. රුපියල් 2000ක් තමයි වෙන්නේ දෙන්නටම. අපි හිතුවා අද ඒක try කරනවා කියලා. මොකද ඊයේ ඒක try කරන්න හිටියේ. නමුත් ඊයේ ගොඩක් කෑම වර්ග කාපු නිසා අපිට ඒක කන්න බැරි වුණා. අද ඒක try කරනවා කියලා හිතුවා. ඉතින් බලමු කොහොමද ඒක කියලා. ආවට පස්සේ අපි try කරලා බලමු. අද දවසේ කොහෙද යන්නේ කියලා ඔයාලට ඉස්සරහට වීඩියෝ එක බලාගෙන ගියොත් දැනගන්න පුළුවන්. ඉතින් පුළුවන් වුණොත් දැන් දෙකකට යනවා කියලා හිතන් ඉන්නවා. බලමු කොහෙද යන්නේ කියලා. pineapple and chicken cashew rice එක කන්න යන්නේ. බලමු කාලා. මාර ලොකු මේ අන්නාසි කෑලි තියෙනවනේ pineapple කෑලි. සුපිරිනේ. මෙතන කෑම ඇත්තටම මාර රහයිනේ. මාර රහයිනේ. දැන් මට තායිලන්තේ නවතින්න හිතුවා තියෙන මේ කෑමත් එක්ක. අපි දෙන්නේ යනවාද MBK center එකට. මුලින් මෙතනින් තමයි අද පටන් ගන්න හිතුවේ. ටයිම් එක තිබ්බොත් icon සියම් එකටත් යනවා. මුලින්ම MBK center එකට යනවා කියලා හිතුවා. දැන් මේ යන ගමන් ඉන්නේ. පේනවනේ මේ මිනිස්සු කඩුව අරගෙන ගෝලි ගන්න පටවන් යන්නේ. ප්ලැටිනම් මෝල් එකේ මං ගිය පාර ආවම ඔයාලට ලොකු වීඩියෝ එකක් දාලා ඇති. ඒකත් බලන්න. පුළුවන් වුණොත් මේ පාරත් අලුත් අප්ඩේට් එකක් දෙන්නම් ප්ලැටිනම් මෝල් එකේ. දැන් මේ යනවා MBK center එකට. එතනත් ඉතින් shopping mall එකක් තියෙනවා. icon සියම් කියන්නේ shopping mall එකක්. ඒ වගේම එතන ගොඩාක් activities තියෙනවා කරන්න. එතනත් ලස්සන තැනක්. මම icon සියම් එක ගැනත් වීඩියෝ එකක් දාලා තියෙනවා තායිලන්ත වල තියෙන. ඒකත් බලන්න. කලින් මම ආපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් අලුත් අප්ඩේට්ස් දෙන්නම් කොහොමද මේ අවුරුද්ද කියලා. MBK center එකෙත් මම වීඩියෝ එකක් ගත්තා. මම හිතන්නේ ඒක පෝස්ට් කරන්න බැරි වුණාද දන්නේ මට හරියට මතක නැහැ. බලමු. අද MBK center එකට ගිහිල්ලා තමයි අපි ඕන තැනකට යනවා කියලා හිතුවේ. මාරම අවුවයි. මේ පළවෙනි දවසේ කුඩේ ගත්තේ වැඩක් නෑ. කවදාවත් කුඩේ ගේන්න අමතක වෙනවා. මෙතනින් මේ පාර ක්‍රොස් කරමු. අනේ සිට පැකේජ් යනවා ඉස්සරහ. හරිම බිසි මේ ඒරියා එක. අපිට මේ වෙකෙත් යන්න පුළුවන් බබා. අර මේ නෑ මෙතන මේ පාලම උඩින් යන්න පුළුවන් අපිට කෙලින්ම එතනට. ඔව්. මේ බලන්නකො මෙතන මේ අස්සෙනොත් ටැක්සි යනවා. මෙහි ටැක්සි කරන කට්ටිය.
හා පැත්තට යන්න ඕන. මෙතනින් හා පැත්තට යන්න ඕන MBK සෙන්ටර් එකට. ලස්සන view එකක් තියෙනනේ. හොටෙල් බයියෝ කිස්කයි. අර ඈත පේන්නේ අපි ඉඳලා ආපු තැන. බයියෝ කිස්කයි එකේ ඉඳලා මෙතෙන්ට ආවේ. කොහේ ගියත් හොයාගන්න පුළුවන්. ඒක පේනවනේ. අපි ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්. Okay. එන්න shopping mall එක ඇතුළට ආවා. මට බඩු වගේක් ගන්නක් තියෙනවා. මේ ගන්නවද කියලා කල්පනා කරා. ไม่ค่อยเมาเลยเนาะ नेम टैग का बनवा कर दो. ඒක ඇතුළේ එක බීසි. මට හිතා ගන්න බෑ මොනවද ගන්න කියලා. මුල ඉන්නවා. එක එක જાතිය කට්ටිය ඉන්නවනේ. මේක 40000 වෙනස් වෙන්නේ. දැන් අපි ඉන්නේ ඉලෙක්ට්‍රික් බඩු තියෙන තැන. ෆ්ලෝර් එකේ ෆෝන්ස් එහෙම තියෙනවා. සයිසස් කොහොමද දන්නේ? හැබැයි කරන්න පුළුවන්.
සෙකන්ඩ් හෑන්ඩ් වගේනේ සමහර ඒවා. මේ රිපෙයාර් කරන ෂොප්ස් එහෙම ගොඩක් තියෙනවා. අපි ගත්තා මේ ඔක දෙන්නක මම පෙන්නන්න. මෙන්න මේ බාම් එක. මේක මේ 2500යි මේ 3 සෙට් එක. මේක මාරම හොඳ බාම් එකක්. මම තායිලන්ඩ් වලින් කලින් පාරවල් වලත් ඇවිල්ලා ගෙනහිල්ලා තිනවා. ඕනම පේන් එකක් ආපු ගමන් ගාලා විනාඩියක් යන කලින් හොඳ වෙනවා. මේක මේ මම තව තැන්වල බැලුවා බාත් 300ට තිබ්බේ. මෙතන මට බාත් 250ට හම්බුණා. ඒක නිසා ගත්තා. ඒ කියන්නේ රුපියල් 2500ට හම්බුණා මේක ගත්තා. මේ තව බාම් එකක් ගත්තා. මේ කොළුව කැක්කුමට ඊට පස්සේ අපිට ස්ට්‍රෙස් නම් ස්ට්‍රෙස් වෙලාවට කාම් වෙන්න ඊට පස්සේ හොඳ ගුඩ් ස්ලීප් එකක් ගන්න ඒ දේවල් වලට මෙන්න මේ බාම් එක හොඳයි. ඉතින් මේකත් ගත්තා. මේක බාත් 100ක් වුණා. ඒ කියන්නේ ඔක්කොම මට බාත් 350 ගියා ඒ ෂොප් එකේ මේ ටික ගන්න. ඒ කියන්නේ රුපියල් 3500ක්. මේගොල්ලෝගේ බාම් වර්ග මේ පේන්ස් වලට තියෙන බාම් වර්ග මේ ඔයිල් වර්ග මාරම හොඳයි තායිලන්ඩ් වල තියෙන. ඇත්තටම අර බොරුවට නෙවෙයි ගාපු ගමන් හොඳ වෙනවා. අර දැන් ලංකාවේ හොඳ වෙනවා මෙහෙම ගන්න කිව්වට ඒ වලට හොඳ වෙන්නේ නැහනේ. මෙහෙ තියෙන ගොඩක් බාම්ස් වලට එහෙම නැහැ. සුපර් එකටම වැඩ කරනවා. මෙහෙ තායිලන්ඩ් වල තියෙන ප්‍රසිද්ධ ඉන්හෙලර් එකක් මෙන්න මේක. මේ ග්‍රීන් කලර් එක මම ඒක නම් ඇත්තටම යූස් කරලා නැහැ. ඒ වෙනුවට මම ගත්තේ අර ස්ටික් එක වගේ තියෙන පොඩි අර බොටල් එකේ එක බාත් 100ක් දීලා මේ ඒක මට ඕකේ. ඒක නිසා මම ඒක යූස් කරනවා. නැත්තම් මෙහි ඉන්හෙලර්ස් වර්ග ස්ට්‍රෙස් වලට, හෙඩේක්ස් වලට, පේන්ස් වලට ගොඩාක් හොඳ දේවල් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා තායිලන්ඩ් ආවොත් ඒ වගේ දෙයක් ගෙදරට ගෙනියන්න අමතක කරන්න එපා. මොකද ඒ වගේ දේවල් අනිවාර්යෙන් අපිට ඕන වෙන දේවල්නේ. අපිට ඕනේ තියෙනවා. මෙන්න මේ එක බැලුවා අපි මාරම ලස්සනයි ඒක. ඒක ලංකාවේ ගානේ 50000ක් බාත් 5000ක් කිව්වා අපිට. ඊට පස්සේ මෙන්න මේ අපි කොෆි සෙට්ස් වගේව බැලුවේ ඒවා බාත් 1500ක් කිව්වා. ඒ කියන්නේ 15000ක් වගේ වෙනවා ඒවා. ලස්සන අයිටම්ස් ටිකක් තියෙනවා මේ අලගාව. එකක් හම්බුණා MBK එක ගාව තිබිලා. එතන ෆොටෝ ගහන්න පුළුවන් ටුවරිස්ට්ලට විතරයි. ලෝකල්ස්ලට ඒකේ ෆොටෝස් ගහන්න බෑ. බෝඩ් එකක් ගහලා. අපි ටුවරිස්ට් නිසා අපි ගැහුවා.
සෙන්ටර් එක ඇතුලේ ඉඳලා අපි දැන් එළියට ආවා. මාරම ලස්සනයි මෙතනත්. මේ නිදහසේ ඉතින් ටිකක් වෙලා ඉඳලා යන්න පුළුවන් වාඩි වෙලා. හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. කාම් කියවට සද්ද තියෙන ඒ වුණාට මේ ෂෝයි මෙතන කියන්නේ අර පොඩි රිලැක්ස් වෙනවා වගේ වාඩි වෙලා ඉන්න ෂෝක් තැන. මේ කියන්නේ මේ දවස්වල අවුව වැඩි මෙහි. මං හිතුවා වහිනවා කියලා. ඒ වුණාට වහින්නේ නැහැ. හොඳටම අවුව. ඕගස්ට් වෙලත් අවුව. සමහර පැති වලට හැබැයි වහිනවලු. මේ බැංකොක් සිටි එකට වහින්නේ නැහැ. මේ මම දැන් ඊයේ පෝස්ට් එකක් දාලා තියෙනවා. පුකට් පැත්තට ඊයේ රැහැලා තිබුණා කියලා. නමුත් බැංකොක් පැත්තට වහින්නේ නැහැ. පල්ලෙහා තියෙනවා MBK සෙන්ටර් එකේ මෙන්න මේ විදියට දිගටම කඩ තේලි තියෙනවා. අපිට මොන හරි ගන්න අවශ්‍ය නම් ගන්න පුළුවන්. හැබැයි ටිකක් ගණන් වැඩි. මේ පටුනාම පැත්තට වඩා ගණන් වැඩි. ජූස් වල ඉඳන්ම ගණන් වල වෙනසක් තියෙනවා. දැන් අපි ඔරෙන්ජ් ජූස් එක පටුනාම වල 80ට වගේ බිව්වා. මෙහි 100ටක් තියෙනවා ඒවා. ස්ටාර්බක්ස් එකට යනවා කියලා හිතුවාද ඊට පස්සේ මේ ඒක හෙටට කල් දාගත්ත හෙට යනවා කියලා ස්ටාර්බක්ස් එකට. Compra sim. Desse tipo de mala compra. ඩ්‍රින්ක් එකක් ගන්නාව මෙතන ඩ්‍රින්ක්ස් වර්ග තියෙන කෝලා නම් 80යි බාත් ඒ කියන්නේ 800යි. අනිත් ඒවා කොහොමද දන්නේ බලමු අහලා. මම රෙඩ් කලර් එකක් තමයි ගන්න බැලුවේ. How much? 80. 80 same. Yeah, 1 cup. ඒකත් 80යි. ඔක්කොම ඩ්‍රින්ක්ස් වර්ග 80යි. මේ පර්පල් කලර් එකකුත් තියෙනවා. මොකද්ද දන්නේ නැහැ නේ. ඔයා බලන්නකෝ ආස් එකක් හොඳ එකක්. මේක? ඔව් මොකද්ද? grapes එකේ. මොකද්ද දන්නේ? මේක grapes. මේක මොකද්ද? This one, what is this one? Strawberry. Strawberry. grapes එක හොඳයි. strawberry ගන්න. Strawberry ගන්න. ඒව ගල් වෙලා තියෙන යන්න එන්නෙත් නෑ. ස්ට්‍රෝ එකක් ගන්න බබා. මෙතන කෑම වර්ග තියෙනවා. ඔව්. කෑමවල ප්‍රයිස් ලිස්ට් මෙතන. ඔව්නේ. කෙබාබ් එකක්ද?
ඊළඟට ගිහලා බලමුද? ලබූබු එතකොට ක්‍රයින් බේබි ඒ කට්ටියගේ ඒව තියෙන එකක් තමයි පොප් මාර්ට් කියන්නේ. අනිත් එක මෙයාලා ඉස්කෝලේ ඇරලා තාම ගෙවල්ලා ගිහිල්ලත් නැහනේ. මේ ඉස්කෝල යුනිෆෝම් වලින් ගොඩක් කට්ටිය ඉන්නේ. දෙන රැට කන්න ආවා කියුට්ම කියුට් කෑම ෂොප් එකකට. ඉතින් මේ අපි දෙන්න MBK සෙන්ටර් එකට ගිහිල්ලා එන ගමන් තමයි හම්බෙ මෙතන දැක්කේ. ඉතින් ටිකක් වෙනස් විදිහේ කෑමක් තියෙනවා. ඉතින් අපිට හිතෙනවා මෙතනින් try කරලා බලන්න ඕනේ කියලා. එක එක જાති කෑම තිබ්බා. මට නම් ඕන වුණා ස්පැගෙටි කන්න. ඉතින් ඒක නිසා මම ස්පැගෙටි එකක් ගත්තා. මෙයා ගත්තා chicken and salad rice එකක්. බලමු ආවට පස්සේ කොහොමද කියලා. මෙතන සෙනග පිරීලා අපිට කිව්ව විනාඩි 30ක් විතර යයි කියලා අපේ ඕඩර් එකක් දෙන්න සෑහෙන වෙලාවක් ඉන්න වෙයි වගේ. මොකද උඩ ෆ්ලෝ එකයි මේකයි ඔක්කොම ෆුල්. අපි දෙන්නට මේ ඉගෙන එන වෙලාව නම් අපිට වාඩි වෙනවත් ඉඩ තිබුණේ නැහැ. ඊට පස්සේ ඕඩර් එක දාලා වුණාට පස්සේ දැන් ටිකක් කට්ටිය අඩු වෙලා තියෙනවා. අපේ කෑම කියලා අපි කාලා බලමු. මේක මේ අලුත්ම රෙස්ටෝරන්ට් එක අනේ අපි කන්නේ try කරේ. මේ වෙනද කණ එක නෙවෙයිනේ. බලමු කොහොමද කියලා. මේ ස්පැගටි එකත් එක්ක අරක මේ කවලම් කරන්නේ ලංකාව වගේ නේ. නිකන් උඩින් දාලා දෙන්නේ. ගොඩක් රටවල් වලම තමයි. ඒ කියන්නේ මේ සෝස් එක මේක මේ නිකන් මේක ටිකක් අර තායි පැත්තට යන විදියට තියෙන්නේ. අයියා මුතු ටේස්ට් වෙනවද? රහයි. අර තායි පැත්තට තමයි දෙන්නේ. ඉතින් ස්පැගටි එකේ මේ පොඩි අමුතු එවිලි දවල් නෙවෙයි ඊයේ. මේක බලමු try කරලා. සලාඩ් එකක් එක්ක තියෙනවා. අපි දැන් කාබු ෂොප් එක මෙතනින් තමයි අපි කෑම කෑවේ. මාරම රසයි. අපි හිතුවා ආයෙ දවසක් ඇවිල්ලා කන්න ඕනි කියලා මෙතනින්. මොකද එච්චරටම කෑම රසයි. තව ටිකක් ඇවිදලා යන්න තියෙන නිසා අපි දෙන්න තව ඕඩර් කරන්න ගියේ නෑ. ජූස් එකකුත් ගත්තේ නැහැ. මොකද අපි එනකොටම ඩ්‍රින්ක් එකක් ගත්තනේ. ඒක දැන් තව ටිකක් තියෙන ඉතුරු වෙලා. ඒක නිසා මෙතනින් ඩ්‍රින්ක්ස් මොකුත් ගත්තේ නැහැ. මෙතන නම් ඩ්‍රින්ක් එකක් ගත්තා නම් මාර ලාභයි. මොකද එයාලා අන්ලිමිටඩ් මේ බොන්න පුළුවන්. එයාලගෙන් ඩ්‍රින්ක් එක ඒ කියන්නේ සැරේ පුරවගෙන බොන්න පුළුවන්. මේ අපරාධ කියලා හිතන අපි මගෙන් ගත්තේ. හැබැයි මම හිතන්නේ බාත් හයිතන් මෙතන 87 කොහෙද සේම් ප්‍රයිස්. අපරාධිතින් හතනින් ගත්ත කියලා හිතුණා. මේ මෙතනින් ගත්තා නම් හොඳයි කියලා හිතුණා. අයිස්ක්‍රීම් කනවද? අපි අයිස්ක්‍රීම් කඩේත් තියෙනවා මෙතන. මේදී
ඉතින් මෙතනින් තමයි අපි දිගටම අයිස්ක්‍රීම් කෑවේ. මෙතන අයිස්ක්‍රීම් මාරම රසයි. ලොකු පෝෂන් එකක් හම්බ වෙනවා. මේ බාත් 15යි අයිස්ක්‍රීම් එකක්. ඒ කියන්නේ 150ක් වෙන්නේ ලංකාවේ ගානේ. මෙයාලා ගාව එක එක ඩ්‍රින්ක්ස් වර්ගයක් තියෙනවා. අපි ඒ උනාට වැඩිම try කරලා තියෙන මෙයාලගේ අයිස්ක්‍රීම් එක. ෂොප් එක නම් මාරම විශ්ේ. දැන් අපි සෑහෙන වෙලාවක ඉඳලා ඉන්නවා තාම අයිස්ක්‍රීම් නැහැ. අයියෝ අයියෝ. සල්ලි ගෙවලා තියෙන නිසා යන්න විදියකුත් නැහැ. දෙන්න දෙන්නේ. අම්මෝ පොල් එකක් දෙනවා මෙතනට එලා නිකන් හිටගෙන ඉඳලා. දකුණු අතේ එක මට එපා වම් අතේ එක මට ඕන. පළවෙනි එක වාට ෆෝන් දෙපාද කියලා කියන්නේ. ඒක උසයි. ඔයාලට ඕනද ඒක? හැබැයි ඒක පොඩ්ඩක් අවුල්. ඇයි අවුල්? ඒ නිකන් පැත්තක් අනවශ්‍ය විදියට ඉස්සෙලා ඒක. හරි. මෙයාට ලස්සනට එන්නේ නැහැ. Cheers. හැලෙයිද දන්නේ චේස් කරන්න කියලා. මොකද දැන් තමයි යාලා මිල්ක් දෙන්නේ. දැක්කද ඒක? සෑහෙන වෙලාවක් ඉඳලා අපි දැන් අයිස්ක්‍රීම් දෙක ගත්තා. මෙයාලා කාලත් ඉවරයි. මේක මාරම රහයි නේ නිකන් ඇන්කර් රහක් වගේ නේ. මැක් එකේ අයිස්ක්‍රීම් එකක් දාලා රහයි. ඔව්. සත්තාව 10ක් දාලා ටෙඩි බෙයා කෙනෙක් try කරන්න. බලමු මෙහෙ ඉන්නකන් අත්තාරින්නේ නැහැ. මුයි මුලින්ම කවුද try කරන්නේ? අර කහපාට මේ ඩක් වගේ කෙනා try කරනවද? ළඟ ඉන්න කෙනෙක් try කරන්නේ. සුදු පාට කෙනා පුළුවන් වේද? බලන්න මෙහා කොන්ට ගන්න පුළුවන් කියලා කොනට. බෑ බව. දැන් එහෙනම් මට කෙනෙක් try කරා. හරි අස්සේ වැඩිනේ. අමන්නේ යට දාන්න නැත්නම් ළඟම ඉන්න එක්කනට දාන්න. අමන්නේ යට තාජුත්. මෙහෙට වෙන්න. ඔයාගේ පැත්තට ගන්න. අම්මට සීරි. අයිය හැම කරන්නේ. අද 10ක් දාලා try කරා පළවෙනි දවසේ නම් ආවා. දැන් ඊයේ try කරා අද try කරා. හම්බුන්නේ අනේ ටෙඩි බෙයාස් ලපරාදි සල්ලි රුපියල් 200ක් අපතේ. හරි එහෙනම් අද දවසට වීඩියෝ එක ඉවර කරනවා. හෙට දවසේ වීඩියෝ එකෙන් හම්බ වෙමු. අපි හෙට කොහෙද යන්නේ කියලා ඔයාලට හෙට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ගොඩාක් මහන්සි යන්නේ මේ ටිකේ ඇවිදලා මේ අපි දෙන්න රූම් එකට යන්න කලින් ආය පාරක් ආවා ආච්චි කෙනෙක්ගෙන් සොසේජස් අරගෙන යන්න. ඔයා සොසේජස් නේ ගන්නෙ? සොසේජස් ගන්නවා. දැන් අපි ඒකත් අරගෙන රූම් එකට යනවා. මේන් එකක් බාත් 20යි. ඉතින් ඒකෙන් රුපියල් 200ක් වගේ දෙන්නට එතනට යයි බාත් 40ක්. කියන්නේ රුපියල් 400ක්. ඔය ටික තමයි අද දවසේ ඉතින් අපේ වුණ වියදම් ටික. මොනවාද කෑවේ බිව්වේ මොනවාද කරේ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. බයි.